මේ රටවැසියෝ අලුතෙන් ජනාධිපති කෙනෙක් හැදුවේ අර තිබිච්ච ක්‍රමවේදය හොඳ නැහැ. රට විනාශ වෙනවා, රට ණය වෙනවා, රට කාලකන්ණි වෙනවා, රට පෞකාර වෙනවා, රට අපායට යනවා. ඒ අපායට යන රට දිව්‍ය ලෝකයට ගෙනියන්නට හැකි ණය නැති, වහල් නැති දේශයක් කරන්න මේක ඔබතුමා බාරගෙන වෙනස් කරන්න. එහෙම තමයි දුන්නේ. එතකොට එතුමාගේ වගකීම විය යුත්තේ රටවැසියා මට පවරාපු වගකීම මා ඉෂ්ට කළ යුතුයි. වෙනස් කරන්න නම් මොකද කරන්න ඕන? අසාරේ සාරමතිනු මෙච්චර කාලයක් નિසරු දේවල් අරගත්තා, සරු දේවල් අයින් කරලා තියෙනවා. එහෙනම් මම කරන්න ඕන සාරංච සාරතෝ ඤත්වා සරුසාර දේවල්ම අරගෙන ඇවිල්ලා රට නැවත සරු කරන්න ඕන. අපෙන් අතහැරිච්චි, අපෙන් මගහැරිච්චි සරු දේවල් ගන්න ඕනේ. අසාරවත් දේවල් තියෙනවා නම් මේකේ එව්ව ඉවත් කරන්න ඕනේ. මං හරි සතුටින් බලාගෙන ඉන්නවා මද්ද්‍රව්‍ය ඔක්කොම නිවාරණය වෙනවා නම් හොඳයි. හොරේවත් ඉවර කරලා, ලයිසන් ඒවත් ඉවර කරලා මේකේ පින්වන්ත මිනිස්සු හදනවා නම් හරි කැමතියි. පාතාලයේ දේශපාලඥයෝ විසින්මයි හැදුවේ. දැන් දේශපාලඥයෙක් විසින්ම පාතාලේ නවත්තනවා නම් මං කැමතියි. අනුන්ට අතපාලා කන කුසිකාර්මික රටක් වෙච්ච අපි අනුන්ගෙන් හිඟා කන්නේ නැතුව ශක්තියෙන් දේශීය වශයෙන් ගොඩනගෙන්න පුළුවන් නම් මං හරි කැමතියි. ශක්තියෙන් අපේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න පුළුවන් නම් මං කැමතියි. භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට යන එක, ප්‍රාදේශීය සභාවට යන එක, පළාත් සභාවට යන එක, ඡන්දවලට ඉදිරිපත් වෙන එක නවත්තන්න පුළුවන් නම් මං හරි කැමතියි. ඒක බෞද්ධ දර්ශනයට නොගැලපෙන මිත්‍යා දෘෂ්ටික පෞකාර වැඩක්. එයින්ද හාමුදුරුවරුන්ට අදාළ නැති වැඩක් හාමුදුරුවරු කරනවා. ඉස්සර පුතා විනෝද වෙමින්, ප්‍රීති වෙමින් නුවණ දියුණු කරනවා මිනිස්සුන්ගේ. ඒක තමයි සැනකෙලිය. නැටුමක් තිබ්බත් එහෙම තමයි. තත් තත් තනත් තනෙන තත් තත් තනත් තනෙන තත් තත් තනත් තම් දෙනානා තන තන තතන තනෙන තන තන තතන තනෙන තනත් තනත් තම් දෙනානා බලන්න. ඕකේ කියනවා මේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දුෂ්කර මේ මහබිනිස්කම් කරනවා. කාන්තක අස්සය පිට නැගිලා ඒ අස්සයත් එක්කන් සකල කෙලෙසුන් ප්‍රහීන කරන්නට කෙලස් බර ලෝකයේ අතහැර දමා සියලු බැඳීම් අතහැර දමා පිටත් වී යන ඇසලපුර සඳ ඇති පින්බර පොයේ දවසේ ගිය ගමන් මගේ ස්වභාවය මේකේ කියන්නේ. ඒ කාලේ පුතා නිර්මාණය කරපු හැම సౌందර්යයක්ම, සාහිත්‍යයක්ම, ගීතයක්ම, කලාවක්ම, නැටුමක්ම සැනකෙලියක් තමයි. සැනසීම ගෙන දෙන කෙලියක්මයි උනේ. දැන් කෙලිය විතරයි, සැනසීම නැහැ. ඔය හැම කෙලියක්ම කරාපුවාම දුකමයි තියෙන්නේ. සැනසීම නැහැ. සංගීත සංදර්ශනයක් තිබ්බොත් එදාට ඔලු පලාගෙන හිරේ ගිහිල්ලා මිනි මැරිලා එහෙමනේ නතර වෙන්නේ. එහෙම තියෙන මගුල් ගෙයක් තිබ්බොත් ඒ මගුල් ගෙදර ඇතුළෙත් ඒකම නෙවෙන්නේ. තිබිච්ච බඩු මුට්ටු කුඩු කරගෙන මම දැක්ක මගුල් ගෙයක් පෙන්නනවා ටීවී එකේ. කුඩ ඉහළලා තිබ්බුවාගේ කුඩේ විසිකනවා, මිට ගන්නවා, දෙනවා පුතා මිටෙන්. ඕ අවසානයේ ඒ අරුපුදේ ඉවර වෙලා මුළු මගුල් ගේම ඉවරයි. අර හැඩට ඇඳගෙන කුඩ යට ඉඳගෙන හිටිය ඇටමාල දාගත්ත ගෑනු දුවනවා හිස් ලූලු අත. මේ කිලා අර පිරිමි තම්බලා දෙනකන් කණ්ඩ ඉඳගෙන ඉන්නවනේ ගිහිල්ලා. ඔව් වල්ම වල් චරිත වෙලා තියෙන්නේ. මගුල් ගෙයක් තිබ්බොත් උයන්නේ මිනිස්සු. ඇස්ටෝන් ගෙයක් තිබ්බොත් උයන්නේ මිනිස්සු. මල ගෙදරක් තිබ්බොත් උයන්නේ මිනිස්සු. දාන ගෙයක් තිබ්බොත් උයන්නේ මිනිස්සු.
දන්සැලක් තිබ්බොත් උයන්නේ මිනිස්සු. ගෑනුකෝ? ගෑනු නෑ. උයන්න ගෑනු නෑ. දැන් පොලොස් ගෙඩියක් ගෙනල්ලා දෙන්නකෝ මේ ඉන්න නෑම්බෝ දෙන්නට. මේ නෑම්බියෝ දෙන්නට ගෙනත් දෙන්නකෝ පොලොස් ගෙඩියක්. මේ දැන් පුළුවන් නම් උයන්න කියලා. කෝල්ලා ගාගෙන ඉඳී හිස් ලූලු අත. උය නැති පොලොසයක් නෑ. මේකිලාගෙන් දිවිහිමියෙන් පොලොස් ඇඹුල් කන්න හම්බෙන්නේ. කෙහෙල් මුහයක් දෙමු හීම් වෙන්න ලියලා ඉවරලා මැල්ලුමක් බැදුමක් ඇඹුලක් නියඹලාවක් සලාදයක් අච්චාරුවක් කෙහෙල් මුහේ විනිවිද දක්නා එළවලු වර්ගයේකි. එය ඊතා සෞඛ්‍ය සම්පන්නය. ඊතා රසට මිහිරට පිළියෙල කරගත හැකි ස්වදේශීය වූ වටිනාකමින් හෙබි මල බද්දේද නසන වාත රෝග දුරු කරන උත්තම වස්තුවක් වූ කෙහෙල් මුහයක් දෙමු බලන්න මොනා කරයිද කියලා. හුරතල් කරයි කෙහෙල් මුහේ තියාගෙන. එහෙම නැත්නම් නැට්ටට ගැටේ දාලා ඇදගෙන යයි ගේ වටේ හීන් එකත් එක්ක. එහෙම නැතුව කෙහෙල් මුහෙන් වැඩක් ගන්න නම් පුතා මය පුතාලා දන්නේ. මය පුතාලා දෙන්නාට නෙමෙයි ගහන්න ඕනන්නේ. කාටද දන්නවද? මේ වාගේ තරමට ලොකු මහත් වෙනකන් උඹලා දෙන්නව මේ සමාජයට අරන් ආපු අර මහයකී හොයාගෙන ආන් ඒකිට තැළුවා නම් දෙකේ පොල්ලකින් හරියනවා. ආයකට වෙන බන ඕනේ නැහැ පුතා. වෙන බන ඕනේ නැහැ. බන ඇහෙන්නේ නැති සමාජයට සතරවරන් දෙවියෝ ඇවිල්ලා අහනවා බුදුහාඳුරුවන්ගෙන් තලන්නද කියලා. ඒ ගමන සතරවරන් දෙවියන්ට බුදුහාමුදුරුවෝ උත්තරයක් නොදී නිහඬව ඉන්නවා තලනවා නම් තලාපියව කියලා. බුදුහාඳුරුවෝ පුතා. ඔව්. ඔය ආටානාටිය සූත්‍රය හොඳට කියවන්නකෝ. පිරිත් පොතේ තියෙනවානේ ආටානාටිය සූත්‍රය. ආටානාටිය සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ ළඟට සතරවරන් දෙවියෝ එනවා. ඒ සූත්‍රය කියනකොට මෙවුන්දලා හරි බයයි යක්කුන්ට කතා කරනවා කියලා. යක්කුන්ට එන්න කියලා ඉවරලා මිනිසුන්ට ආරූඪ කරන්න හදන්නේ ඔය ආටානාටියේ. ඒ සමාජ සිද්ධාන්තය ගැන කියන්නේ ඒ කාලේ තිබ්බ. සතරවරන් දෙවියෝ ඇවිල්ලා බුදුහාඳුරන්ට වන්දනා කරලා පැත්තකින් ඉඳගෙන මධ්‍යම රාත්‍රියේ කියනවා බවත් ගෞතමයාණන් වහන්සේ ඔබ වහන්සේ නිර්මල වූ ලෝක සත්‍යයක්ම දේශනා කරන්නේය. දෙව් මිනිසුන්ගේ මනා හිතසුව පිණිස එය පවතින්නේය. එනමුදු සන්තිහි බන්තේ උලාලා යක්කා භගවතෝ අප්පසන්නා සන්තිහි බන්තේ උලාලා යක්කා භගවතෝ පසන්නා සන්තිහි බන්තේ මජ්ක්‍ධිමා යක්කා භගවතෝ අප්පසන්නා සන්තිහි බන්තේ මජ්ක්‍ධිමා යක්කා භගවතෝ අප්පසන්නා පසන්නා සන්තිහි බන්තේ නීචා යක්කා භගවතෝ අප්පසන්නා සන්තිහි බන්තේ නීචා යක්කා භගවතෝ පසන්නා. බුදුහාඳුරන්ට ප්‍රශංසා කරන යක්කු කණ්ඩායම් තුනක් ඉන්නවලු. බුදුහාඳුරුව ඇතුළු ශ්‍රාවකයන්ට අප්‍රසාදේ පළ කරන හිරිහැර කරන බාධා කරන කණ්ඩායම් තුනක් ඉන්නවලු. ඒ හින්දා බවත් ගෞතමයාණන් වහන්සේ මෙවුන්ට බණ තේරෙන්නෙත් නැත්තම් රාජ්‍ය නීතියට එකඟත් නැත්තම් මේ උතුම් වූ මිනිස්සුන්ට පින්වන්ත ගමනක් යන්න ඉඩ දෙන්නෙත් නැත්තම් රට ජාතිය ලෝකය මොවුන් විනාශ කරනවා නම් මෙවුන්ට තලන්නද ඔය ආටානාටිය තියෙනවා. ඒ වේලෙහි බුදුරජාණන් වහන්සේ මුවින් නොබැන නිහඬව පිළිවදන් දුන්න. නිහඬව හිටියලු තලාපියව කියලා. වැරදි කරන ඇතැම් මෝඩයෝ ඉන්නවා පුතා උපදෙස් දීලා නවත්තන්න බෑ. උපදෙස් දීලා නවත්තන්න බැරිය උන්ට තලන්න ඕන තමයි. දඬු කඳේ ගහන්න ඕන තමයි. ඉස ගසා දාන්න ඕන නම් ඉස ගසා දාන්න ඕන තමයි. එල්ලන්න ඕන නම් එල්ලන්න ඕන තමයි. ඒ පිළලය පුතා ඉවත් කරන්න ඕන. එහෙම වුණාම ලෝකයට ජීවත් වෙන්න හරි ලේසි. ලෝකයට ගමනක් යන්න පුළුවන්. නැත්තම් කාලකන්‍යෝ විසින් විනාශ කරනවා.
අර පහුගිය දවස්වල වෙඩි තිබ්බේ පුතා. සතරවරන් දෙවියෝ කියාපු දේ කරන්න එවලා ඉන්නේ වදකියෝ. එතකොටම මෙල්ල කරන්න බැරි පාතාලේ කාට තියලා දැම්ම ඉවර වෙන්න. මෙල්ල කරන්නම බැරි කුඩුකාරයාට තියලා දානවා එලි ඉවර වෙන්න. මම විරුද්ධ නෑනේ පැවිදි වුණාට. මම විරුද්ධ නෑ. ලෞතර බුදුරජාණන් වහන්සේද යම් තැනක අනුමත කොට වදාලා හේයින් මාද ඒ අනුමත කරමි. මාද ඒ අනුමත කරමි. මේක බෞද්ධ දේශේ හින්දා හොඳ නෑ පරපර නසන්න. පරපර නසන්න හොඳ නෑ තමයි. හැබැයි ඒ පරයන්ට කියන දේ අහලා හැදෙනවා නම් හැදෙන්නේ නැත්තම් ඒ පරයයි සම්මතය හදන්න ක්‍රමයකුත් නැත්තම් තියෙන ක්‍රමවේදයක් පාවිච්චි කරලා මේ සමාජයේ නිර්වුල් කරන්න ලෞතර අමාමෑණියන් වහන්සේද අනුදැන වදාලා මා දේශනා කරලා තියෙනවා සබ්බේත සම්ති දණ්ඩස්ස සබ්බේ සංජීවිතම් පියං අත්තානං උපමං කත්වානහනේන ඝාතේ සියලු දෙනාගේ ජීවිතවලට ආදරේ මරණයට අකමැති දඬුවමට අකමැති එසේ සලකා කිසිවෙකුට හිංසා කරන්න එපා කියලා. එසේ ඉන්නට අකමැති නම් ඒ ඉන්න අකමැති අයට මොකද කරන්නේ? සිල් රකින්න කිව්ව හැමෝටම කිසිවෙකුට හානි නොවන ඒ සීලේ පිහිටන් අකමැති නම් මොකද කරන්නේ? බුදුහාඳුර අනුදැන වදාලා යම් කර්මයක් කළොත් ඒ කර්මයේ විපාක ඔබට මෙලවදී ditta ධම්ම වේදනීය වශයෙන් පරලොවදී උපපජ්ජ වේදනීය වශයෙන් පරලොවදී අපරාපරිය වේදනීය වශයෙන් පිටිපස්සෙන් එළවමින් විපාක දෙනවා. ආන්ගේ විපාකයන් එන දවසට ඒක බාර ගන්න වෙනවා. එදාට දුක් වුණාට වැඩක් නැහැ. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. වේදනාවට පත් වෙන දවස වෙනකන් ඉන්නේ නැතුව ඔබට ඉන්ද්‍රියයන් හීලා කරගෙන ඒ විපත් වලින් අත මිදිලා පාපයෙන් අත මිදිලා සැපවත් ගමනක් යන්නට ලෝකයට සහ ඔබට ඉඩ හදා ගන්නවා නම් ඔබට දුක් එන්නේ නැහැ. නැත්තම් ඔබට දුක් විඳින්න වෙනවා. ඒක ලෝක ස්වභාවය. බුදුහාමුදුරුවෝ විස්තර කළා. එතෙන්ට එන්න අකමැති නම් ඒ අකමැති අයට පවතින රාජ්‍යයක් විසින් යම් දණ්ඩනයක් නියම කර ඇතනම් ඒ දණ්ඩනයට යටත් වෙන්න වෙනවා. බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ උල තියෙන නීතිය තිබ්බේ නැද්ද? තිබුණා. හිසගසා දාන නීතිය තිබුණා. බුදුහාමුදුරුවෝ රජුරුව ගාවට ගිහිල්ලා කිව්වාද මහරජතුමනි හිසගසා දාන්න එපා. නෑ හිසගසා දාන්න එපා කිව්වේ නේ. රජුරුවන්ට රාජ්‍ය පරිපාලනය කරන්න ඉඩ ඇරලා බුදුහාමුදුරන්ගේ වැඩේ කරගෙන ඉදිරියට ගියා. එතකොට පින්නතුනි කර්ම විපාක විඳින්න වෙන ඇත්තෝ ඒකට බිය උපදවාගෙන ඒකෙන් අත මිදෙනවා. මෝඩයන්ව හීලා කරමින් සමාජයක් හදන්න නම් නීතියද ඕන. ආගම දහමත් එක්කම ආගම දහමට පටහැනි අයට නීතියේ පිහිට අරගෙන නීතියෙන් හීලා කරගෙන ඒ අයගේ යම් ආවේගශීලී මෝඩ ගති ලක්ෂණ නැතිකොට නැවත ප්‍රතිස්ථාපනය කරන්න ධර්මයේ පිහිටුවන්න එතකන් රඳවා ගැනීම සඳහා නීතිය බලවත්සේ ඕන. ඒ හින්දා අකුරට ක්‍රියාත්මක වන නීතියක් ගෙන මේ ලෞතර තථාගත අමාමෑණියන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ උපයෝගී කරගනිමින් මේ රට තුල මේ සමාජය තුල බොදුනු ආකල්ප නැවත ස්ථාපිත කොට ස්වයංපෝෂිත දේශයක් නිර්මාණය කරන්නට නම් පින්නතුනි සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. හැමෝටම සතුට සැනසීම ප්‍රීතිය භුක්ති විඳින්න වෙන හම්බෙන වටපිටාවක් හදාගන්න සරු දේවල්ම තෝරාගෙන ජීවිතයටගෙන යහපත් දේගෙන අයහපත් දේ ඉවත් කර පිනෙන් පිරෙන්නට උතුම් ගමනක් යන්න මේ උතුම් ධර්මානුශාසනාව පාදක කරගන්න. ඒ සඳහා ඔබ හැම දිනාටම දිරිය, ශක්තිය, අවබෝධය, දැඩි අදිෂ්ඨානය මේ තුලින් ජනිත වේවා. ඔබේ දිවි ගමනේදී ඔබ හැදෙන ගමන් ලෝකයට යම් මෙහෙවරක් කරන්න
දැඩි අදිෂ්ඨානයකට එන්න. ඒ සඳහා තුනුරුවනේ ආශිර්වාදේ වේවා. ජයශ්‍රී මහා බෝහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව වේවා. දලදා හාමුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධ තේජානුභාවයේ බලය වේවා. රත්නත්‍රයාගේම අනන්ත ගුණ බලයෙන් සියලු දේ ජයගෙන සසර භව දුක් නසා ලබන අමා නිවන් සුව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ.